ඉතින් මම වයිෆ් කෙනෙක් විදිහට කරන්න තියෙන යුතුකම් ගෙදර බලා ගන්නවා කන්න වෙනවා ඒ වෙන එක්ස්පීරියන්ස් එකක්. ඉතින් මම මෙහෙ ඉන්න කාලෙත් ඒක කරා. හරි අහිංසකයි පාඩුවේ ඉන්න මලක් වගේ ළමයෙක් ඉතින්. මම ගැන කතා කරන ගොඩක් අය මල කියලා. ඔව් අනිවාර්යෙන් දැන් මම හස්බන්ඩ් එනකොට කිව්වා මම දැන් පාටියට කොහෙද යන්නේ මං කිව්වා වෙඩින් කොයි වෙඩින් එකද මම පෝරුවා. හරි. ඔව් මේ දවස්වල මේ වැඩ වගේකට මෙහෙ ඇවිල්ලා ඉන්නේ. ඉතින් දැන් වැඩිපුර ඉතින් අතරම කාලය ගත කරන්නේ එහෙ. ඔහුත් එක්ක. ඉතින් ලස්සනයි සුන්දරයි. ඒක නම් මම දැනුවත්ව නෙමෙයි. අන්තිමට නම් බැලුවා මම ගෙදර ආවට පස්සේ බැලුවා. ඉතින් මට එන්න වෙලාවක් හම්බුනේ නැහැ. ඉතින් ඇඳගෙන කරගෙන එන්න බෑ ලස්සනට. ගෙදර දුවෙක් විදිහට කරපු දේවල් දැන් වයිෆ් කෙනෙක් විදිහට මේ කරනවා. කලා ශාස්ත්‍රයේ හොඳ සහ නරක දෙකම තියෙනවා. අන්න ඉන්නවා අපේ බාබි ඩෝල් ශලා. හයි. හලෝ. හොඳයි. දැන් අද අපි ඇවිල්ලා ඉන්නේ ලස්සනම බර්ත්ඩේ එකට. අපි ආගෙන ඉස්සලා කියලමු. නයෝමි මේ මට විශේෂයි මොකද නයෝමි මුලින්ම මාත් එක්ක තමයි ඇඩ් කරන්නේ. ඔව් කිහිනේ කී ආදරේ ටෙලිනාට්‍යයේ මගේ යාළුවෝ විදිහට තමයි ඉතින් ඇයව මම හඳුනා ගන්න. ඉතින් එතන ඉඳන් ඉතින් අපි හොඳ යාළුවෝ ඉතින්. දැන් ඒ කොහොමද දැන් ඒක කියන්නේ කලා ශාස්ත්‍රයේ ගොඩක් සම්බන්ධකම් තියෙනවා මේ ඇයගේ ලයිෆ් එකටයි මේ කලාකරුවන් අතර. ඉතින් කොහොමද ඔයා වැඩ කරනකොට තියෙන සපෝට් එක? අනේ හරිම හොඳයි හරිම අහිංසකයි. පළවෙනිම දේ කියන්න ඕන අහිංසකයි සහ බුද්ධිකව මම බටහිර හස තමයි එයත් එක්ක මුලින්ම වැඩ කරේ. එතකොට එයාගෙත් මම හිතන්නේ පළවෙනි හෝ දෙවෙනි ඉතිරි රචනය. එතනින් අඳුර ගැනීමෙන් පස්සේ ඔහු හරහා මම ඇයව අඳුරගන්නේ. නමුත් අර විශේෂත්වය වුණේ අර අපිට එකට රඟපාන්න හම්බ වුණායින් පස්සේ අපි ගොඩක් අර හිතවත් වුණා. ඉතින් හරි අහිංසකයි පාඩුවේ ඉන්න මලක් වගේ ළමයෙක් ඉතින්. මම ගැන කතා කරන ගොඩක් අය මල කියලා. මල කියලා. ඔව් අදත් හරි ලස්සනයි. හරි ලස්සනට මේ මට හිතා ගන්න බැරි මේ තරම් කියන්නේ හරි ලබැඳීමේ ඇවිල්ලා තියෙන හැමෝමත් එක්කම ඉතින් ශාලිනිත් එතනට ඇවිල්ලා ඉන්නවා. ඉතින් අද දවසේ ඉතින් අපි කතා කරන්න කැමති මේ තරුත් එක්ක මොකද හිතන්නේ පෞසුගිය දවසක ඇගීමට ලක් වුණා රයිගම් එකට එන්න බැරි වුණා නේද? මට ඇත්තටම රෝගගත කිරීමක් හින්දා එන්න බැරි වුණා. මම ඉතින් ඒ වෙලාවේ හොඳම නිලිය සඳහා නොමිනේට් වෙලා හිටියා සහ ජනගත නිලිය අවසන් දෙදෙනාට ඇවිල්ලා හිටියා. ඒක නම් මම දැනුවත්ව නෙමෙයි. ඉතින් සතුටුයි. ඒ කියන්නේ ඒ වෙලාවේ එන්න බැරි වුණත් මම මගේ Facebook එක හරහා සියලුම දෙනාට සුබපතලා තිබ්බා. ඉතින් දැක්ක විශ් කරනවා හැමෝටම. අන්තිමට නම් බැලුවා මම ගෙදර ආවට පස්සේ බැලුවා. ඉතින් මට එන්න වෙලාවක් හම්බුනේ නැහැ. ඉතින් ඇඳගෙන කරගෙන එන්න බෑ ලස්සනට. දැන් වසර ගණනාවක් තිස්සෙම කියන්නේ අලුත් දෙයක් නේද? සම්මාන උළෙලේ ඔබ නොමිනේට් වෙනවා සම්මාන දිනා ගන්න මං හිතන්නේ වැඩිම සම්මාන ගණනක් එකපාරක් දිනා ගත්තා. ඉතින් කොහොමද මේ අලුතෙන් එන ජෙනරේෂන් එකත් එක්ක ඔබ වැඩ කරනවා එකට? මොකද හිතන්නේ මේ කලා ශාස්ත්‍රය ගැන? කලා ශාස්ත්‍රයේ හොඳ සහ නරක දෙකම තියෙනවා. ඒක ඉතින් හැම ශාස්ත්‍රයකටම පොදුයි. ඉතින් මං හිතන්නේ දැන් අලුත් අය ඇවිල්ලා මේක බාර ගන්න ඕන. මං හිතන්නේ අපි කාලයක් ඇදගෙන ගියානේ මේක. ඉතින් දැන් අපේ ලයිෆ් එක වෙනස් වෙනකොට අපිට මේකේ ඉන්න තියෙන කාල සීමාව ගොඩක් අඩු වෙනවා. ඉතින් අලුත් දක්ෂ ජෙනරේෂන් එකක් ඇවිල්ලා ඉන්නවා. මං හිතනවා ඒගොල්ලෝ හරි වගකීමකින් මේක බාරගත්තොත් මේ කලාව තව ලස්සන වෙයි කියලා. හොඳයි ඉතින් ශාලිනී ඉතින් අපේ කලා ශාස්ත්‍රයේ කාලයක් තිස්සේ ලස්සන කරන කෙනෙක් පවුල් ජීවිතය ගැන අහන්න යන්නේ මේ දවස්වල මෙහෙනේ. ඔව් මේ දවස්වල මේ වැඩ වගේකට මෙහෙ ඇවිල්ලා ඉන්නේ. ඉතින් දැන් වැඩිපුර ඉතින් අතරම කාලය ගත කරන්නේ එහෙ. ඔහුත් එක්ක. ඉතින් ලස්සනයි සුන්දරයි ඉතින්. මොකද හිතන්නේ මේ ජීවිතේ වෙනස් වුණාම ඔයාගේ කලා ශාස්ත්‍රයේ ඉඳලා ඒ ජීවිතයට ගියාම මොන වගේ වෙනසක්ද ඔබ දකින්නේ? මට හරි නිදහස්. ඇත්තමද මොකද මම කලා ශාස්ත්‍රයේ අවුරුදු 16කට වැඩි කාලයක් රැඳී හිටපු කෙනෙක්. අවුරුදු 17 ඉඳන් රංගනය කරපු කෙනෙක්. මම හිතන්නේ මගේ ජීවිතේ දවසේ 365 දවසෙන් 360ක්ම වැඩ කරපු දවස් තිබ්බා. ඒ කියන්නේ අවුරුද්ද. දැන් වැඩිපුරම මම නිදහසේ ඉන්නවා ගෙදරට වෙලා. ඉතින් මම වයිෆ් කෙනෙක් විදිහට කරන්න තියෙන යුතුකම් ගෙදර බලා ගන්නවා කන්න වෙනවා ඒ වෙන එක්ස්පීරියන්ස් එකක්. ඉතින් මම මෙහෙ ඉන්න කාලෙත් ඒක කරා. නමුත් වයිෆ් කෙනෙක් විදිහට නෙවෙයිනේ. ගෙදර දුවෙක් විදිහට කරපු දේවල් දැන් වයිෆ් කෙනෙක් විදිහට මේ කරනවා. ඉතින් ඒක හරි සතුටින් කරන්නේ. මම ඒක එන්ජොයි කරනවා. මොකද මම ගෙදර වැඩ කරන්න කොහොමත් කැමතියි. ඉතින් ඒ වෙනසට ආසයි ඉතින්. ශාලිනී ඔයාට දැන් මේ මෙතනට පැරඩයිස් එකට එනකොට ඔයාට මතක් වෙනව නේද ඔයාගේ අතීතය? මගේ වෙඩින් එක ගත්තෙත් මෙතනනේ. ඉතින් එන හැම පාරම ඔයාට මතකයට යනවා ඇති. ඔව් අනිවාර්යෙන්. දැන් මං හස්බන්ඩ් එනකොට කිව්වා මම දැන් පාටියට කොහෙද යන්නේ මං කිව්වා වෙඩින් කොයි වෙඩින් එකද මම පෝරුවා. හරි. මං පෝරුව ගත්ත තැනට තමයි අද යන්නේ. මේකල ඉතින් පැරඩයිස් ඉන් කියන්නේත් මගේ ජීවිතේ ලස්සනම දවසක් තවත් ලස්සන කරපු තැනක්. ඉතින් හරි සුන්දර මතක ගොඩක් තියෙන තැනක්.
හොඳයි ඉතින් ගොඩක් කතා කරානේ. එහෙනම් ඔයාලට යන්න දෙන්න. thank you ශලා. ඉතින් stay beautiful. හරි ලස්සනයි ඔයා වගේ ජීවිතය අරගෙන ලස්සනට. ඉතින් wish all the best. thank you